ආයුබෝවන් පුතේ. සාමාන්‍ය පෙළ විභාගයටත් ඉතාමත්ම කෙටි කාලයක් වාට තියෙනවා. ඉතින් ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන හැම දරුවෙක්ම අනිවාර්යයෙන්ම කරන්නට ඕන ප්‍රශ්නයක් තමයි සිතියම්. ඉතින් ලංකා සිතියම ගැන කතා කළොත් ඔයාට ලකුණු 18ක් ලංකා සිතියමට හම්බ වෙනවා. ඉතින් අද දවසේ මම හිතුවා ඔයාට ලංකා සිතියමේ ගංගා ටික කෙටි ක්‍රම කිහිපයකින් මතක් කරලා දෙන්න. ඉතින් ගංගා ලකුණු කරද්දී ඔයා දැනගන්නට උවමනා දේවල් ටිකක් තියෙනවා. පුතේ ගංගාව ලකුණු කරද්දී ස්ථානයක් ලකුණු කරනවා වගේ නෙමෙයි තිත තියලා ලියන්නේ නැහැ. ඒ අදාළ ගංගාව ඉදිරියෙන් හරහට තමයි ඔයා ගංගාව ලකුණු කරන්නට අවශ්‍ය. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාගේ පිළිතුරට ගංගාව ලකුණු කරද්දී ඒ ආකාරයට ගංගාව ඉදිරියෙන් නම ලියන්න ඕනේ තිත තියන්නේ නැතුව ගංගාව මත නම ලියන්නට අවශ්‍යයි. හරි? ඉතින් සාමාන්‍ය පෙළට නිර්දේශිත සිතියමක් අද මම අරගෙන ආවා. සාමාන්‍ය පෙළට අදාළ වෙන සියලුම ගංගා ටික අන්තර්ගත කරපු. හරි? ඉතින් පුතේ ලංකාවේ ගංගා පද්ධතිය ගැන සාකච්ඡා කළොත් හරි? කනගරායන් ආරු සිට පටන් අරගෙන කනගරායන් ආරු, මල්වතුය, මෝදර ගංගාරු, කලාඔය, දැදුරුඔය, මහඔය, කැලණි ගඟ, කළු ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ, වලවේ, කීරින්දි, මැණික්, කුඹුක්කන්, ගල්ඔය, මාදුරුඔය, මහවැලි ගඟ, යාන්ඔය, මවොය. ඔය අනාදී විදිහට ලංකාවේ ගංගා පද්ධතියක්ම සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශිතයි. ඉතින් මම ඔය ටික හරි ලස්සනට වට අද කියලා දෙනවා. මේ ගංගා සියල්ලම. හරි? පළවෙනි ගංගාව. පළවෙනි ගංගාව උදේ. මෙන්න මෙතන අලිමංගඩ කියන ස්ථානයේ තියෙනවා. එතනින් පහළට තමයි පළවෙනි ගංගාව දිවෙන්නේ. දෙමළ නමක් තියෙන්නේ කනකරායන් ආරු. කනකරායන් ආරු. ගංගාව ලකුණු කරද්දී විශේෂිතම දේ ස්ථානයක් ලකුණු කරනවා වගේ නෙවෙයි ඔයා ගඟ දිගේ නම ලියන්නට අවශ්‍යයි. කනගරායන් ආරු. කනගරායන් ආරු. ඊළඟට පුතේ මෙතන තියෙනවා මන්නාරම් දූපත. මේ මකන කැලලක් වගේ තියෙන මන්නාරම් දූපත. එතන ඉදිරියෙන් තියෙනවා මන්නාරම මෙන්න මෙතන. මන්නාරම මයන්න මල්වතුය. මල්වතුය. ගංගා කරද්දී මතක තබා ගත යුතු තව දෙයක් තියෙනවා. ගංගාවට අදාළ පැරණි නම. මල්වතුය හඳුන්වන පැරණි නම තමයි කදම්බ නදී. කදම්බ නදී. කනගරායන් ආරු වලට පැරණි නමක් සඳහන් වෙන්නේ නැහැ. මල්වතුයේ පැරණි නම කදම්බ නදී. පැහැදිලි. ඊට පස්සේ දරුවෝ ඊට පල්ලෙහින් තියෙනවා මෝදර ගං ආරු. මෝදර ගං ආරු. මෝදර ගං ආරු. ඒක තමයි ලංකාවේ මල්වතුයට පහලින් ගලන කුඩා අතු ගංගාව. සමහරක් සිතියම් වල සාමාන්‍ය පෙළට නිර්දේශිත මෝදර ගංගාරු සඳහන් වෙන්නේ නැහැ. කෙලින්ම ඊළඟ ගංගාව වෙනවා. ඒ ගංගාව මතක තියාගන්න මෙන්න මෙහෙම පොඩි අත වගේ කොටසක් අර්ධද්වීපයක් තියෙනවා ලංකාවේ. ඒ අර්ධද්වීපයත් එක්ක තමයි පුතේ සම්බන්ධිත මේ කෙරවලේම මේක පුතේ කලාඔය. කලාඔය. මතක තියාගන්න කලාඔය. කලාඔය. කලාඔයට කියනවා පැරණි නම ගෝණ නදී. ගෝණ නදී. කලාඔය. ඔයා ලකුණු කරද්දී හොඳින් මතක තබා ගන්න ගඟ දිගේ තමයි නම ලියන්නේ. හරි? ඊළඟට පුතේ මේ අර්ධද්වීපයට පහළින් දැදුරුඔය. මේ අත වගේ කෑල්ලට පහළින් දැදුරුඔය. දැදුරුඔය. දැදුරුවයට කියනවා පුතේ පැරණි නම ජජ්ජර නදී. මොකද? ජජ්ජර නදී. හරි? ඊළඟට පුතේ ඊළඟ එක මහ ඔය. දැදුරුවයට පහළින් මහ ඔය සඳහන් වෙනවා මහ ඔය කියලා. ඊළඟට මෙතන කැලණි ගඟ. කැලණි ගඟ. මේ තියෙන්නේ කැලණි ගඟ කල්යාණී නදී කියලා තමයි අතීතයේ හඳුන්වලා තියෙන්නේ. කැලණි ගඟට පහළින් දැන් මේ කැලණි ගඟත් එක්කම චුට්ටක් මෙහෙට වෙන්න තමයි කොළඹ කියන ස්ථානය පිහිටන්නේ. කැලණි ගඟත් එක්ක චුට්ටක් මෙහෙට වෙන්න. ඊට පහළින් තියෙන ගඟ මතක තබා ගන්න පුතේ. කළු ගඟ. කළුතර තමයි කෙළවරේ. කෙළවරේ කළුතර මේ පැත්තට වෙන්න ගඟ කළු ගඟ. කාල්හ නදී. පැහැදිලි. ඊළඟට දරුවෝ
දැන් කළුගඟ සාකච්ඡා කළා ඔන්න විදිහට තමයි අපි කළුගඟ පිහිටීම පෙන්වලා දෙන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ කොක්කක් වගේ එකක්. උතන තමයි ගාල්ල පිහිටලා තියෙන්නේ. ඒ කොක්කට චුට්ටක් උඩින් තමයි ගාල්ලට අදාළ වෙන ගඟ ගින් ගඟ. ගිම්හාන නදිය කියලා තමයි පැරණි නාමය පෙන්වන්නේ. ගාලු ගඟ ගින් ගඟ. ඊළඟට පුතේ මෙන්න මෙතන තියෙනවා මාතර ප්‍රදේශයත් එක්කම සම්බන්ධිත ගඟක් මාතර නිල්වලා ගඟ. මාතරත් එක්ක තමයි මේක සම්බන්ධිත නිල්වලා ගඟ. හරි නිල්වලා ගඟ නීලවාහිනී නදිය කියලා තමයි පැරණි නම අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. ඊට පස්සේ පුතේ හරි දැන් මෙතන ගංගාවන් තියෙනවා 1යි 2යි 3යි 4යි. කීයද ගංගාවන්? 4යි. මේ ගංගා 4 මතක තියාගන්න මම ඔයාට ඊ타මත්ම සරල කෙටි ක්‍රමයක් කියලා දෙනවා. දැන් ඔයා ගාව තියෙනවා මෙන්න මේ වගේ ඇඟිලි 4ක්. ඔයා ගාව තියෙන මේ ඇඟිලි 4 අරගෙන අපි තියනවා මේ ගංගාවන් 4 ගාවේ. හරි? මම මේ එක ඇඟිල්ලකට ඔයාට දෙනවා එක අකුරක්. ඔයා ඒ අකුර කියන්න ඕනි. හරි? මෙතනට අත තියාගෙනවා කියන්න වා. මොකද? වා. මේ ඇඟිල්ල. ඊළඟට මැද ඇඟිල්ල අරගෙන මෙතනින් තියලා කී. කයන්න කී. තුන්වෙනි එක මෑ. මෑ. පළවෙනි එක වා. දෙවෙනි එක කී. තුන්වෙනි එක මෑ. මෑ. හතරවෙනි ඇඟිල්ල කු. කු. ඔන්න එහෙනම් වා කී මෑ කු. වා කී මෑ කු. වා කී මෑ කු. වා කී මෑ කු. වා වලවේ කී කිරිඳි මෑ මැණික් කු කුමුක්කන්. වා කී මෑ කු. වලවේ කිරිඳි මැණික් කුමුක්කන්. ඇඟිලි 4යි ගංගා 4යි. ඊටාත්ම කෙටිම අර්ථකථනයක් තමයි මම ඔයාලට දුන්නේ මොකද්ද? වා කී මෑ කු. ඔන්නෝම මතක තියාගන්න මේ ගංගා 4. හරි? අනිවාර්යයෙන්ම විභාගෙට ඔය 4න් එකක් බොහෝ දුරට එන්නට ඉඩකඩ තියෙනවා. වලවේ කිරිඳි මැණික් කුමුක්කන්. වලවේ ගඟට කියනවා පුතේ වනවාහිනී නදී. කිරිඳි ඔයට කිරිඳි ඔයට කරින්ද නදී. මැණික් ගඟට කප්පර කන්ද නදී. කුමුක්කන් ඔයට කුමුක්කණ්ඩ නදී කියලා හඳුන්වනවා. ඉතින් ඔය 4 ඉවරුණාට පස්සේ ළමයි මෙතනින් එනවා පුතේ ගල්ඔය. මේ තියෙන ගල්ඔය. ගල්ඔය වතුර පිරෙන්නේ ගල්ඔය ජලාශය. ෂේප් එකේ මතක තියාගන්න. හරි ගල්ඔය ජලාශය. මේ තියෙන ගල්ඔය. හරි ඊළඟට පුතේ එතන උඩ තියෙනවා මෙන්න මාදුරුඔය. ගල්ඔයට කියන්නේ ගාල්හ නදී කියලා. හොඳේ පැරණි නම. මේක මාදුරුඔය. මාදුරුවේ වතුර පිරෙනවා මාදුරුවේ ජලාශයට. පැහැදිලි නේද? ගල්ඔය මාදුරුවේ. මෙන්න තියෙනවා කිලෝමීටර් 331ක් දිග ලංකාවේ දිගම ගඟ. මහවැලි ගඟ විභාගයට අහද්දී ඔයා මෙන්න මේ සයිඩ් එකකින් ලියන්න පුතේ. මේ මහවැලි ගඟේ අතු ගංගාවක් තියෙනවනේ. හරියම මහවැලි ගඟ තමයි ඔන්න ඕකේ. මෙන්න මෙතනින් ලියුවනම් හරි මහවැලි ගඟ. මහා වාලුකා නදී. මොකද? මහා වාලුකා නදී. හරි. ඊට පස්සේ පුතේ හරි මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් තමයි මහවැලි ගඟ එළියට යන්නේ. හරි. ඊට පස්සේ මහා වාලුකා නදී මහවැලි ගඟ ඊට උඩින් තමයි යාන්ඔය. මේ තියෙන යාන්ඔය. යාන්ඔය. මහවැලි ගඟට උඩින් යාන්ඔය. හරි. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ මාඔය. මේ තියෙන්නේ මාඔය. මේ තියෙන්නේ මාඔය. හරි. ඉතින් හරි සරලව ගංගා ටික තිබුණා. මේ ගංගා ටික මතක තියාගන්න මම ඔයාට කෙටි කවියක් කියලා දෙනවා. හරි. කනග මල්වතු මෝදර ගම් කලා දැදුරුමා කැලණි කළු ගින් නිල් වල වාකී මෑකු ගල් මාදුරු මහා වැලි
යාන් මහ. යාන් මහ. හරි. දැන් ඔන්න කනගමල් වතු මෝදරගම් කලා දැදුරු මහ කැලණි කළු ගින් නිල්වල වාකී මෑකු ගල් මාදුරු මහා වැලි යාන්ම. එතකොට ඔන්න ඔය ටික ඔයා සිතියමක් අරගෙන නිතර කරලා ප්‍රැක්ටිස් කළොත් සාමාන්‍ය පෙළ විභාගයේ ගංගා ටික සියල්ලම ගොඩ දාගන්නට පුළුවන්. ඉතින් අපි තවත් මේ වගේම ලංකා සිතියමට අදාළ වීඩියෝ එකකින් හම්බෙමු.